හරිම ලස්සන තැනක් ඒක. එහෙම ටික දුරක් යනකොට මෙතන මේ වගේ හට් එකක් ගහමු. අන්න අතන පේනවා මේ view point එක. හෙලෝ කොහොමද ඉතින් හැමෝටම? ඉතින් අද ඔන්න තවත් ලස්සන තැනකට යන්න කියලා හිතුවා. බදුල්ලේ තියෙන සැඟවුණු දිව්‍ය ලෝකයට. හරිම ලස්සන තැන. බදුල්ලේ ඉඳන් පස්සට පැත්තට යනකොට තුනේ කණුව හරියේදී අපිට මේ පාර හම්බ වෙනවා. ඉතින් මේ පාර දිගේ කිලෝමීටර් 9ක් මාරක් විතර එන්න ඕනේ. ඒ එනකොට තමයි මේ තැන හම්බෙන්නේ. ලස්සන view point එකක්. අපි බලමු ගිහිල්ලා මොන වගේද කියලා. එහෙනම් යා. මේ උඩවැල water treatment plant එක හම්බ වෙනවා. මේ උඩ තියෙන්නේ මේ plant එක මේ කිලෝමීටර් 9 මාරක් විතර යන්න ඕනේ උඩට. හරි දැන් මම ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ. මෙතනට එනකොට තියෙනවා ග්ලෙන් ප්ලේන් ස්ටේට් එක ඊට පස්සේ ඩිවිෂන් එකට යන්න තියෙන්නේ මේ පාරේ. ඉතින් මේ පාරේ වේවැස්ස ස්ටේට් එකට යන්න පුළුවන්. ඉතින් මෙහෙම ඇවිල්ලා මේ පැත්තට යන්න පුළුවන් වේවැස්ස ස්ටේට් එකට. අනිත් පැත්තෙන් මේ පැත්තට දියනගල view point එකට යන්න පුළුවන්. යමු එන්න. මාමා මේ දියනගල view point එකට යන්න මොන පාරද? මේ පාර දිගේම යන්න ඕනේ. යන්න ඕනේ. මේ කඩයක් එහෙම හම්බ වෙනවද? ඔය කඩේ මේ තියෙන. උඩට තියෙනවා? ඔව් ඒක තියෙනවනේ. ඔව්. හරි මාවා එහෙනම්. එන්න. ඔයාලට පේනව නේද? අර අතන ඈතින් පේනවද මේ කන්දේ තියෙන මේ ගස් ටික? බලන්න. එතන මැද තියෙන ගස් ටික හරිම ලස්සනට හැදිලා තියෙනවා. නිකන් හાર્ට් එකක් වගේ. උඩින් බැලුවොත් ඒක පේන්නේ නිකන් හાર્ට් එකක් වගේ. ඒ හරිම ලස්සනයි. වියන් ස්තරයක් වගේ තියෙන ගස් කොළන්. මේ ලයින් එකම හරි ලස්සනට ඒ ගස් ටික වැවිලා තියෙනවා එතනට. සමහරක් ඊට උඩට යනකොට අපිට මේ ඒක ලස්සනට පේනෙයි. මං මේ තමයි ග්ලෙන් ඇල්පින් ටී ෆැක්ටරි එක. අපිට අතුලට යන්න බැරි. හරිම ලස්සනයි මේ පැත්තට එක. මෙහි ඉන්න මිනිස්සු ඔක්කොම මේ තේ වතු වලින් සීතලු කඩලා ඒව තමයි මේ ෆැක්ටරියට එන්නේ. මේ පැත්තටම ඉන්නේ මං විතරයි. वाव हम्मो मारम लස්සනයි. මෙතනින් යනකොට හරි ලස්සන දිය පාරක් අහුණා. මේ ඔක්කොම වතුර වැටෙන්නේ කඳ උඩින් ඉඳන් එන වතුර. හරිම ලස්සනයි. මෙතන වතුර පිරිසිදු ඇති. අම්මා හරිම සීතල වතුර ටිකක්. හරිම සීතලයි. විඩාම නිවා ගන්න හොඳ තැනක් මෙතන. කැමරා LCD සංවිධානය කරන ඡායාරූප උපාංග වෙළඳ ප්‍රදර්ශනය ඇල්ෆා ෆෙස්ටිවල් 2025 කැමරා උපකරණ සඳහා ඇදහිව හැකි වත්කම් ඡායාරූප වැඩමුළු සහ තවත් විශේෂාංග සමග ඔක්තෝබර් 31 නොවැම්බර් 1 BMICH අතුල් වීම නොමිලේ. මම චුට්ටක් වාඩි ගන්නවා මෙතනින් හරි මහන්සියි.
කිලෝමීටර් 8ක් දුර විතර දැන් ඇවිල්ලා තියෙන්නේ. තව කිලෝමීටර් 6ක් විතර යන්න තියෙනවා. හොඩක් මහන්සි නිවාගෙන මෙයම්. ඉතින් යාළුවනේ තවත් කියන්න සතුටු ආරංචියක් තියෙනවා. මේ පාර දිගේ යනකොට අන්න අතන තවත් ලස්සන view point එකක් හම්බ වෙනවා. අපිට පල්ලෙහාදී හම්බුනානේ view point එක. උඩට ආවම තවත් තැනක් ඒ වගේම ලස්සන තැනක් හම්බ වෙනවා. අපි යමු එතනට. ගිහින් බලමු කොහොමද කියලා. එහෙම ටික දුරක් යනකොට මෙතන මේ වගේ හට් එකක් ගහපු පොඩි ගෙයක් තියෙනවා. වර්කර්ස් රෙස්ට් රූම් කියලා තියෙන්නේ. උනාට ඉතින් එන යන අයට වඩා මග හාන්සි නිවා ගන්න මෙතන හොඳ තැන. හැමතැනම ගල් හරි ලස්සනට හැදිලා තියෙනවා. අර උඩට යනකම්ම මේ විදිහට තමයි තියෙන්නේ. බයික් වල වීල් වල යන්න බෑ කියලා කිව්වට මේ පාරේ බසුත් යනවා. ඉතින් බලන්න මෙතනින් එහාට පාර ගොඩක්ම අඹලා. මෙතනින් එහාට හදලම නැහැ. මේ පාරේ බසුත් දුවනවා. ඉතින් මට ඔයාලට අද කියන්න බැරි වුණානේ මං ආවේ මේ ගමන තනියම. ඉතින් සෝලෝ කැම්පින් ට්‍රැවල් කරන්න ආසාවක් හිතුණා. ඉතින් ඊගලම කරන් යන්න බලාපොරොත්තු වෙනවා. හරිම ආසයි. හරිම ආසාවෙන් යන ගමන. හරිම නිදහසේ යන ගමන. ඉතින් ගොඩක් අත්දැකීම් හම්බ වෙනවා. ඉතින් බලමු අද ගමන කොහොමද වෙන්නේ. උඩට ගියාම මේ ලස්සන මං ඔයාලට පෙන්වන්න. එහෙනම් ඇඳිලා ඉන්න. මේ තමයි ග්ලේන් ඇල්පින් ස්ටේට් එක. රාතන අපි පල්ලෙහා දැක්කේ ෆැක්ටරියක් තියෙනවා. ඒ ෆැක්ටරියට ගොඩක් තේ අරන් යන්නේ. තේ දාලු අරන් යන්නේ. මේ ඒරියා එකේ තියෙන තේ වතු වලින්. Welcome to Diyanagala. ටික දුරයි තියෙන්නේ. නමුත් view point එක එතනට තමයි දැන් යන්නේ. මේ පාර දිගේ යන්න ඕනේ. තව කිලෝමීටර් 2ක් විතර උඩට යන්න තියෙනවා. එතන තියෙන view point එකට. මාරම ලස්සනයි වටේ පිටේ. තරම හිතා ගන්න බෑ මේ ලස්සන කොහොම භුක්ති විඳින්නද කියලා අපි. මේ වගේ ලස්සනක් හරිම කලාතුරකින් තමයි භුක්ති විඳින්න වෙන්නේ. බලන්නකො ලස්සන. අර උඩින් නම් එකතන වතුර ටික ඔක්කොම පල්ලෙහාට එනවා. මේම පල්ලෙහාට ගලාගෙන යනවා. දැන් South California. Oh, එතනට. යන්න. මේ වගේ තේවත්තක් මැදින් තමයි යන්න තියෙන්නේ. සිංහල සාමාන්‍ය ටික පුළුවන් කට්ටියට.
මැස්සෝ ටිකක් ඇවිස්සලා ඉන්නේ. කුස්සෙක් ඉන්නවා යා පැත්තේ මං හිතන්නේ ඒ නිසා වෙන්න ඇති උන්ට මාව වුණොත් නම් අනිවාර්යෙන් මට ෂොට් එකක් හම්බ වෙනවා. මං ආවා එතනට. අන්න අතන පේනවද දන්නේ අර මම පල්ලෙහෙදි කිව්වා මේ ලස්සන ගස් ටිකක් වැවිලා තියෙනවා අර හાર્ට් එකක් හැටියට. ඒක අතනට පේනවා හොඳට. ඊට උඩින් නාරංගල කන්ද පේනවා. නමුණු කුල ඔක්කොම කඳු ටික මේ හරියෙන් 360 view එකකින් දකින්න පුළුවන්. ලස්සන මල් තියෙනවා මෙතන. හරි මල ලස්සනයි මේ මල්. කහ පාට, නිල් පාට. කහ පාට මේක තමයි මං හිතන්නේ නිල් පාට වෙනවා ඇත්තේ. පාට වෙනවා මේ මල්. හම්බෝ මාර නිදහසක් තියෙන උඩට ආවම පස්සේ. ඉතින් ඔයාලත් එන්න මේ වගේ ලස්සන තැන් බලන්න. මේවා ආරක්ෂා කරන්න. මෙතන මිනිමැලයක් ගහලා ගියාගෙන මොන හරි කන්නත් පුළුවන්. ඉතින් මේ හැමතැනම හරි ලස්සනට තියාගන්න අපවිත්‍ර කරන්න නැතුව. මෙතන බෙන්ච් එකක් තියෙනවා වාඩිගෙන ඉන්නත් පුළුවන්. තියෙනවා මම හිතන්නේ දෙබර කූඩුවක් දන්න ටිකක් ලොකුයි ඒක. ඉස්සනොත් ඉතින් ඉවරටම තමයි පේනවා ඇති. අන්න අතන තියෙන්නේ. ගහේ තමයි බැඳලා තියෙන්නේ. හරි පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් මේ කුස්ස එහෙම යනවා උඩින් ඒ යනකොට මේ සත්තු කලබල වෙනවා. ඉතින් මේ හරියට එනකොට ටිකක් අවධානයෙන් පරිස්සමෙන් එන්න. හරි එහෙනම් මම එතනින් වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් අද vlog එක ලස්සනයි නම් මාව subscribe කරන්න, share කරන්න, තවත් කට්ටියට බලන්න. මේ වගේ ලස්සන තැන් බලන්න එන්න. ඉතින් ගිහලා එන්න හැමෝටම සුබ ගමන්.